සුදු මේනික ඔයා කෑම කන්න. ඔයා කන්නේ නැත්නම් මං කන්නෙත් නෑම තමයි ඈ. බෑ මට කන්න බෑ. ඔයා කෑම කන්නේ නැත්නම් මං කෑම දිහා හැරිලවත් බලන්නේ නෑ. සුදු පොඩ්ඩක් ඉන්න මම තව කෝල් එකක් කරනවා. හෙලෝ කවුද මේ? මම හිත කතා කරන්නේ. ඔය මොකටද යකෝ? මගේ ගෙදර ඉස්සරහා ගහලා තිබුණ බල්ලාගෙන් ප්‍රවේශම් වන්න කියන බෝඩ් එක යටින් බල්ලා තෝත් ප්‍රවේශම් වන්න කියලා බෝඩ් එක ගහුවේ. ඇයි මොකක්ද මේකේ තියෙන වැරද්ද කියපන්කෝ? උඹේ බල්ලා මම ඊයේ බයික් එකේ මගේ පාඩුවේ පාරේ යනකොට මගේ පස්සෙන් පන්නගෙන ආවා. මම යකෝ 99න් වැටෙන්නේ නැතුව බේරුණේ. අය මගේ බල්ලා. හරි ඉතින් බල්ලෝ කොහොමත් පස්සෙන් පන්නනවනේ. ඉතින් යකෝ ඒකට බෝඩ් ගහන්න ඕනේ. අනිත් එක තමයි මම එදා උඹලගේ ගෙදර ආවහම ඌ මගේ සෙරෙප්පු දෙක ගෑවා. යකෝ රුපියල් 1000ක් දීලා ගත්ත සෙරෙප්පු දෙක. ඔබේ බල්ලට කියපන් ඊළඟ පාර මම ඌව කරනවා කියලා. මං ඌට අනතුරු ඇඟෙව්වා කියලා කියපන්. තෝ මගේ බල්ලව කන්න. අඩෝ දැනගනින් පුර කටුවා. ඊළඟ පාර මගේ බල්ලා විතරක් නෙමෙයි මමත් ඔගේ බයික් එකේ පස්සෙන් පන්නනවා. මමත් ඔගේ සෙරෙප්පු දෙක කරනවා. කාපා. බත් බල්ලෙක් නේ කොහොමද? ඒක නෙමෙයි තෝ මොකක්ද මිනිහරකෝ අර අපේ අම්මට කියලා කියන්නේ මම බීලා පාරේ යట్లా ඉන්නවා කියලා. ඒකද? මං ඉතින් පෙරේදා පාරේ යනකොට උඹ කානුවක් ළඟ වැටලා හිටියා. ඉතින් මම හිතුවා උඹ බීලා පාරේ වැටලා ඉන්නවා ඇති කියලා. ඉතින් මං වැදගත් පුද්ගලයෙක් හිටියට ඒක ගිහිල්ලා උඹේ මෑණියන්ට කිව්වා. එයි කොට ප්‍රශ්නයක්ද ඒක? ප්‍රශ්නේ? යකෝ මට කන්න දුන්නෙත් නෑ. මම කඩේ ගිහිල්ලා එනකොට මගේ අතේ තිබ්බ රුපියල් 5 වෙලා ගියා කානුවස්සට. මම ඒක ගන්න එතන ලිගා වෙලා හිටියේ. මොකක්? රුපියල් 5 රෝලුනා කානුවස්සට? යකෝ තෝනි මේ ලෝකේ ඉන්නේ ලොකුම මෝඩයා. යකෝ රුපියල් 5 කවුද බන් දැන් ගණන් ගන්නේ? උන් ගන්නෙටත් රුපියල් 5ක් දුන්නොත් එහෙම ඌ කුහරපෙන් අපිට බයිනවා. හරි. ඔබ ඉඳන්නනේ. තෝ ඒක වැඩක් නෑනේ. අනිත් එක තමයි ඔබ මොකද මට ඊයේ කතා කරලා මගෙන් අහන්නේ ඔබේ ෆෝන් එක දැක්කද කියලා. යකෝ තෝගේ ෆෝන් එකෙන් මට කෝල් අරගෙන තෝයි මගෙන් තෝගේ ෆෝන් එක ගැන අහන්නේ. ඒකද? මං මේ පොඩි ටෙස්ටිං වන් පාරක් දාලා බැලුවේ. ගොම් මෝඩිට කෝල් කරාම ඌ ෆෝන් එක ආන්සර් කරනවද කියලා බලන්න. මමද මෝඩයා? තෝ දන්නවද? මම ඊයේ ගියා ලේඛනාගාරයට. ගිහිල්ලා උඹේ උපැන්න සතිය බැලුවා. ඒකේ තියන්නේ මිනිස්සෙක් කියලා නෙමෙයි. අත්තරදීමක් කියලා. අත්තරදීම? තෝ දන්නවද බල්ලෝ තෝගේ කිරිලා තින්නේ මොකක්ද කියලා? කරුණා කරලා නැඹුත් උත්සාහ කරන්න කියලා තියෙනවා. ගොම් මෝඩියා. මං තෝ බ්ලොක් කරනවා දැන්. ඉතින් බ්ලොක් කරපන්. මං උඹේ නම්බර එක මගේ ෆෝන් එකෙන් මයින් කරලා දාලා තියෙන්නේ. මං දන්නේ මේ කාටද කතා කරන්නේ කියලා. කවුද යකෝ මට මේ කතා කර බණින්නේ? කවුද උඹ? අනේ මචං මම හිත කතා කරන්නේ. එහෙමද? අඩෝ සෝරි මචං. මං හිතුවා මේ පිස්සන් කොටුවෙන් පැනලා පිස්සෙක් එක්ක මං කතා කරනවා කියලා. හරි ෆෝන් එක දීපන්කෝ. මගේ ෆෝන් එකේ බැටරි බහිනවා. පිස්සා? යකෝ මමද පිස්සා? තෝනි පිස්සා. ෆෝන් එකේ charger ගහගන්නේ. බොම්මි හරකා. charger එක ගන්න ඔබ කියන්න ඕනේ නැහැ. මං ඒ charger ගහගන්නම්. මේ තෝගේ බල්ලට කියපන් පරිස්සම් වෙලා ඉන්න කියලා. ඔකගේ අඩු හදරම මං ආවොත් ඔතේ. එහෙමද? තෝ වරෙන් කොබේ යවල් බැද්දේ. බල්ලා නෙමෙයි මම තෝ කන්නේ. හරි කියපන් ෆෝන් එක. මිනිකට ගෝල් එකක් ගන්න. Oh yeah.